ඔන්න ඔයගොල්ලෝ අදත් සාදරයෙන් පිළිගන්නවා සතිය බ්‍රෝ YouTube channel එකට. අදත් අපි ගෙනවා සරුංගල් වීඩියෝ එකක්, අලුත්ම වීඩියෝ එකක්. ඉතින් අපි කලින් සරුංගල් වීඩියෝ එකක් ගෙනවා ගෙම්බ සරුංගලක් හදන විදිය. මෙයාලා බෙන්නුවා වි. ඒ වගේම මොන්ට සරුංගලක් හැදුවා. ඒ වගේම අපි වෙනස් වැඩක් කරලා ලංකාවේ පළවෙනි වතාවට GoPro එකක් සරුංගලයක දාලා උඩ යවුවා. ඉතින් අදත් අපි සරුංගල් වීඩියෝ එකක් මේ අගෝස්තු මාසෙට සරුංගල් වීඩියෝ සෙට් එකක්ම ගෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න දිගටම අපේ සරුංගල් වීඩියෝස් බලන්න. අද වීඩියෝ එකෙන් අපි ගේන්නේ ගෙම්බ සරුංගලක් කෑලියලෝනේ කියන. ගෙම්බ සරුංගලක් මෙන්න මේ වගේ නූල් ඇදගෙන මේ කෑලියලෝනේ යන්නේ අපි අලුත්ම ඩිසයින් එකක්. ඉතින් අපි කරලා බලමු අලවල මේක උඩ යවලා බලමු. වීඩියෝ එකේ දිගටම ඉන්න. එහෙනම් යමු වීඩියෝ එකට. අපේ කැමරා පිටිපස්ස වීඩියෝ කැපරුණා. මට සහායක ඉන්නවාද චමිත් ඉන්නවා අපේ සරුංගල අලවන්න. එහෙනම් අපි වැඩේට බහිමු. සරුංගල එතන තියෙනවා. එහෙනම් වැඩේට බහිමු අපි. හරි අපි මුලින්ම අලව ගන්න ඕනේ අනිවාර්යයෙන්ම සුදු පාට. දැන් මම මේකේ නූල් ඇදලා තියෙන විදිහක් තියෙනවානේ. ඕගොල්ලන්ට මීට වඩා වෙනස් විදිහකට ඕන නූල් ඇද ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ත්‍රිකෝණ හැඩෙන්න තමයි ඉතින් නූල් ඇදගන්නේ සරුංගලයක. ඒ විදිහ තමයි අදින්න පුළුවන්. ඊට පස්සේ අපි මුලින්ම අලව ගන්න ඕනේ ලා පාටින් තද පාට වෙනවා. අපේ ඩිසයින් එකේ සුදු පාට තියෙන හින්දා අපේ තියෙන ලාම පාට සුදු පාට. ඉතින් අපි මුලින්ම අලව ගන්න සුදු පාට. ඊට පස්සේ තමයි කහ පාට කොටස්. ඊට පස්සේ කොළ පාටව, තැඹිලි පාට වගේ. අන්තිමේට තමයි රතු නිල් තද පාට අලව ගන්න. ඉතින් අපි මුලින්ම සුදු පාට අලවන කැයි ටික අලව ගමු. අපිට වෙනියා අපේ තඩිය අලවනවා සරුංගලේ. තඩිය මෙතන මේ බලන්න. මේ ඉන්නේ තඩිය. තඩිය දැන් ගෙට්ටුලා ඉන්න ක්‍රිකට් ගහලා. මේකත් තියෙනවා අපේ අදීශ බලන්න. හරි. දැන් නම් සරුංගලේ ගොඩක් කලවල ඉවරයි. අපේ චමිත් තමයි දිගටම සහාය දුන්නේ. මේ තඩිය නම් සහාය දුන්නේ නැහැ දැන් තමයි. ඉක්මනට අපි මේ කලවගෙන යමු වෙන පැත්තට එනවා. අදීශ රයිඩි ගාපනවා නේද? අපේ පට්ටම යනවගෙන ඉවරයි. දැන් ඉතින් අපේ මේකේ දෙපැත්තේ රැලි දාන්නයි පල්ලෙහා රැලි දාන්නයි. ඊට පස්සේ අන්තිමේට සේරු ගැටේ දාගන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ රැලි කපන අදීශ. ඉතින් අපි මේකේ සේරු ගැටේ දැන් දාගමු. හරි. ඔන්න දැන් ඉතින් අපි සේරු ගැටේ දාගන්න තියෙන සරුංගලේ කොහොම ටික කලවගෙන ඉවරයි. අලවල දැන් අපිට තියෙන්නේ මේකේ දෙපැත්තට රැලි දාගන්න තියෙනවා. දෙපැත්තට රැලි දාගෙන පල්ලෙහාට රැලි දාගන්න තියෙනවා. ඊපස්සේ මෙතන සේරු ගැටේ දාගන්න තියෙන්නේ. ඒක අපි ගන්න ඕනේ මේ වගේ සරුංගලේ සාමාන්‍යයෙන් මෙතනට වගේ උසට නූලක් ගන්න ඕනේ. නූලක් ගාදී සාමාන්‍යයෙන් size 15 size 30 වගේ නූලක් අරගෙන තමයි සේරු ගැටේ දාගන්න ඕනේ. අපි මෙන්න මෙතනින් තමයි විදලා දෙපැත්තෙන් විදලා තමයි මුලින් උඩින් ගැට ගහගන්නේ. මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති. බලන්න නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ යටින් දාන්න link එක අනිවාර්යෙන් ගිහලා බලන්න. එහෙනම් ඉතින් අපි සේරු ගැටේ දාගමු. හරි. ඔන්න ඉතින් දැන් අපි සේරු ගැටේ දාගන්න උඩ විද ගන්න හදන්නේ. මේ වගේ ඉරටු කෑල්ලක හරි කොටු කෑල්ලක හරි නූල ගැට ගහලා මෙන්න මේ පැත්තෙන් උඩින් එකක් දාගන්න ඕනේ. මේක ඉරෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් ෂේප් එක දාගන්න බලන්න සරුංගලේ. ඊට පස්සේ ඒකම පිටිපස්සේ මෙන්න මෙතනින් මේ පැත්තෙන් ඉදිරියට ගන්න ඕනේ. හරි ඉතින් මේ වගේ දාගෙන අපි මේ වගේ සවුකල කෑල්ලක් තෙල් කඩදාසි කෑල්ලක් වෙනම ගොඩක් කොටුවක් වගේ පොඩ ආම්බර්ලා අරගෙන ඒක හරි මැද්දෙන් තියා ගන්නවා. ඒකේ හොඳට හිර වෙනවා ඒකින්ද. මෙන්න විදියට තියාගෙන අපි ඊළඟ ගැට ටිකක් දා ගන්නවා. මෙතන ගැටේ අනිවාර්යයෙන්ම හොඳටම දා ගන්න ඕනේ. මෙතන ගැටේ හරියට වැටුනේ නැත්නම් සරුංගලේ කූරිය ගහන්නත් බලනවා. මෙතන ගැටේ හොඳටම දා ගන්න ඕනේ ඒකින්ද. හරි. දැන් මෙතන ගැටේ දාගෙන ඉවර වුණාට පස්සේ අපි යන්න ඕනේ පල්ලෙහා
හැර කැටිය දාන්න. මෙන්න මෙතන දාගන්න ඕනේ කැටේ. කැටත් මේ වගේ කොටු කෑල්ලක් අපි ගැට ගහගෙන මෙන්න මේ වගේ දාගන්න ඕනේ. දැන් ඉතින් ඔන්නම ටිල් කරලා ගත්තා, එක පැත්තකින් දාගත්තා. මේ වගේ චුට්ටක් ඉරුණොත් පස්සේ පැච් එක ෂේප් එක ගහගන්න පුළුවන් තරම් ඉරින් නැති වෙන දාගන්න. පොඩි ඉරට්ටක් වගේ ගත්තා නම් හරි මේ ලෝකෝට්ටක් ගත්තේ හදිස්සියට අපිට දැන් වෙලට යන්න හදිස්සි. එන්නේ ඒකයි දැන් අපි වැඩ මේ කලබලේ. මෙතන කැටයක් දාගන්නවා. හරි මෙන්න මේ විදිහට කැටයක් දාගන්න මේ. ඔන්න දැන් අපි සේරු ගැටේ දෙපැත්තෙන්ම ගැට ගහගත්තා. දැන් තමයි අපි ප්‍රධානම වැඩේ කරගන්න ඕනේ නූලට ගැට ගැහෙන තැන. සේරුවේ මෙන්න මේ කොට හදා ගන්න විදිය. ඒක අපි බලා ගන්නදී ගොඩක් වෙලා සරුංගලේ වෙනස් වෙනවා. ගොඩක් සරුංගලේ හදන විදිය අනුව තමයි මේක බලපාන්නේ. බොක්ක ගොඩක් තියෙනවා නම් බොක්ක අඩුයිද ඒකත් එක්ක තමයි ඒක බලපාන්නේ. මම නම් ගොඩක් වෙලාවට දාන්නේ මෙන්න මෙහෙම බලලා. මෙතනට බලලා මෙන්න මේ ගානට තමයි දාගන්නේ ගොඩක් වෙලාවට. සාමාන්‍යයෙන් සරුංගලේ ගොඩක් මුදුන් වෙන්න ඕන නම් ඒකට චුට්ටක් පල්ලෙය මෙන්න මේ හරියට ඉතර වෙන්න දා ගන්න පුළුවන්. නැත්තම් මෙතනට දාගත්තොත් ගොඩක් වෙලාවට හරි. හරි ඔන්න ඉතින් අපි සරුංගලේ හදාගෙන ඉවරයි. දැන් අපි වෙලට යන්න හදන්නේ. මේක යවලා බලමු. වෙලට ගිහිල්ලා අපි. මෙන්න විදියට නූල ගැට ගහගත්තා අපි. එහෙනම් දැන් හා පුරා කියලා සරුංගය යවලා බලමු. කියන්නේ ඔන්න ඉතින් අපි කිව්ව විදිහටම සරුංගලේ යවුවා. ගානට සරුංගලේ ගියා උඩ. ඔන්න ඉතින් අපේ ජිම්බ සරුංගලේ දෙවෙනියට හදපු සරුංගලේ මේ සරුංගලේ වගේම තව සරුංගලයක් අපි හැදුවා මුලින් ඉඳලාම. ඒක බලන්න ඕන නම් මම කලින් කිව්වා වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එක.
එන් ගිහලා බලන්න. අපි ඊළඟට ඔයගොල්ලෝ ඉල්ලන ඕන සරුංගලයක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට අපි අපෝ සරුංගලයක් ගන්න ඕන නම් මගේ නම්බරේට Facebook එකටයි Instagram එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් ඉතින් අපි මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම යට තියෙන subscribe button එක ඔබ ගන්න. මොකද දීගනම් මේ අගෝස්තු මාසෙම එක දිගටම සරුංගල වීඩියෝ දානවා. ඔයගොල්ලන්ට ඕන වීඩියෝ එකක් යටින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම මේ වීඩියෝ දෙනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මාව subscribe කරන්න. සකියා බ්‍රෝ. එහෙනම් කැපුණ අපි වැරදුනා. හරි කියන්නවම එහෙනම් අපි කැපුණ ජය වේවා මල්ලි. දෙතොල් අතරින් පහස රිසිසියු මැරි නුඹ අසලින් නැග සුවඳ පවනැරි ඈ ළඟදී නොවේ කිසි මම මැරි